යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් මට ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා ඔයාලට. ඉතින් මේ ආයෙත් දිගටම වීඩියෝ ගේන්න හදන්නේ. ඔයාලට අද පොඩි දෙයක් පෙන්වන්න ආවේ. මෙන්න මේ බොක්සර් එකේ ලෙඩක් තිබ්බා මේ හොයාගන්න බැරි. මේකේ තිබ්බ ලෙඩේ තමයි මේ බයික් එක මේ ස්ලෝ තියන්න බෑ. ඒ කියන්නේ බයික් එක යද්දි හයියෙන් යන්න ඕනේ ඇක්සලරේටර් කරන්. ඇක්සලරේටර් ස්ලෝ කරපුව ගමන් මේ බයික් එක ඩක් ගාලා හිටිනවා. ඉතින් මේක මේ කලින් හදලා තිබිලා තියෙනවා. ඒ ලෙඩේට මේ ස්ලෝ හිටින්න නැති ඉඳලා හෙඩ් එක තමයි හදලා තියෙන්නේ. වෑල් දාලා මේ හෙඩ් එක හදලා. ඉතින් ඒ ලෙඩේ හරි ගිහිල්ලා නැහැ. ඉතින් මේකේ ලෙඩේ තිබ්බේ මේ එන්ජින් එකේ ප්‍රශ්නයක් නෙමෙයි, කොම්ප්‍රෙසර් ප්‍රශ්නයක් තිබ්බෙත් නැහැ. මේ වෑල් වල අවුලකුත් නෙමෙයි තිබිලා තියෙන්නේ. ඉතින් මේකේ තිබ්බේ තමයි කරන්ට් කේස් එකක් තමයි තිබ්බේ. ඉතින් කරන්ට් කේස් එක මේ ඒ කියන්නේ බයික් එක ස්ලෝ වෙද්දී ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැතු වෙනවා. ඒතකොට මේ බයික් එක ඩංගාලා හිටිනවා. හයියෙන් ඇක්සලරේටර් කරන් යද්දි මේ එතකොට කරන්ට් එක එනවා. එතකොට බයික් එක හිටින්නේ නැහැ. මේ බයික් එක ස්ලෝ කරද්දි තමයි මේ ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැතු වෙනවා. එතකොට තමයි බයික් එක හිටින්නේ. ඉතින් ඒකේ තිබ්බ ලෙඩේ තමයි මේ මෙන්න මේ පැත්තේ තියෙනවා මේ මෙතන කොයිල් එක තියෙනවා. පල්සර් කොයිල් එක තමයි මේ මෙතන තියෙන්නේ. මේකෙන් තමයි කරන්ට් එක කඩලා දෙන්නේ ටයිමින් එකට. ඉතින් මේ ගැටලුව තිබ්බේ මෙන්න මේ කොයිල් එකේ. මේ කොයිල් එක අවුල් ගිහිල්ලා ඉඳලා තමයි මේ බයික් එක ස්ලෝ හිටින්නේ නැතුව තිබ්බේ. ඉතින් මේ ඔය වගේ කේස් එකක් ආවම මේ එන්ජින් එක විතරක් බලලා මදි. කරන්ට් කේස් වලටත් මේ ලෙඩේ එනවා. ඉතින් ඔයාලට ඔය වගේ ප්‍රශ්නයක් આવොත් මේ කරන්ට් පැත්තත් පොඩ්ඩක් බලන්න. ඉතින් මේ පල්සර් කොයිල් එක තමයි මේ අපිට ටයිමින් එකට මේ කරන්ට් එක කඩලා දෙන්නේ මේ කොයිල් එකෙන්. ඉතින් මේ මෙතන මේක ඇතුලේ තියෙන ස්ටාර්ට් කොයිල් එක. ඒකේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මේ කොයිල් එක පොඩ්ඩක් මාරු කරලා බැලුවට පස්සේ තමයි ලෙඩේ හරියේ. ඉතින් ඔයාලට අද ඒ දේ තමයි පොඩ්ඩක් මම පෙන්වන්න ආවේ. ඉතින් අද ගෙනාවේ පොඩි වීඩියෝ එකක්. මේ ඊළඟ දවසේ මේ තව වීඩියෝ එකකින් මම ඔයාලට හම්බෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.